ඊළඟට තව ලෝකේ concept එකක් තියෙනවා මේක කියනවා මේ 3 wheels කියලා. මේක ඇත්තටම first එක තමයි will to start. මෙතනින් කියන්නේ අපි ඕනම දෙයක් achieve කරගන්න මෙන්න මේ 3 wheels කියන එක success කරගන්න ඕන. first එක තමයි will to start. හරි? තමයි උදාහරණයක් කියන්න දැන් ඔයා gym එකකට ගිහින් ඇඟ හදා ගන්න නම් six packs හදා ගන්න නම් right? ඔයා මුලින් ජිම් එකට යන්න මානසිකත්වය හදාගන්නවා. අපි ගොඩක් වෙලාවට කරන්නේ ජිම් එකට යන්න හදාගන්න ඔයා සපාර්ථ දෙක ගන්නවා, සේරව ගන්නවා, ජිම් මෙම්බර්ෂිප් එක ගන්නවා. දවසක් දෙකක් යනවා ඊට පස්සේ යන්නේ නැහැ. අපි මෙන්ටලි දෙක ඇදලා දින විදිය. හැබැයි ගමනක් කරනවා වගේ ජීවිතේ සක්සස් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් වාගේ සාර්ථක එක ගන්න ඕන. උදේට නැගිටලා ජිම් එක යනවා එක යන්න ඕන. ඒක තමයි will to start කියන්නේ. second එක තමයි will to continue. ඒ කියන්නේ ඔයා පටන් ගන්න එක දිගටම කරන්න ඕන. මුල් දවසේ ගිහිල්ලා නවතින එක නෙවෙයි. දැන් ගොඩක් කාලෙට ඒක කරන්න බෑ. හැබැයි ඒක දිගටම යන්න ඕන. දැන් උදාහරණයකට ජිම් එකේ දැන් වගේ ඇඟ හැදෙන්නේ නැහැ කියලා සමහරවිට ජිම් එකට ගිහින් දවසක් දෙකක් කියලා හිතනවා මම ගාවියන්නේ මගේ ඇඟ හැදෙන්නේ එහෙම නැහැ. ඔයා ජිම් එකට යන්න ඕනේ. ඊළඟට will to wait කියන්නේ ඔයාගේ desire achievement එක එනකන් ඔයා බලාගෙන ඉන්න ඕන. ගොඩක් හැදෙන්න අමාරුයි. ඔය ඒ කාලය දැන් යම් කිසි දෙයක් achieve කරගන්න යන කාලය එක එක්කෙනාට වෙනස්. මට එක වෙලාවක් තව කෙනෙක්ට තව වෙලාවක්. හැබැයි ඒ කාලේ ඉන්න ඕන. අපේ ගොඩක් මේ ලංකාවේ ඉන්න කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට තියෙන අපේ දුප්පත් මානසිකත්වයක් තියෙනවා. අපි දන්නේ අපිට බෑ. අපි මේ හරිය ගත්තොත් අපි කල්තරේ කොළපාය තමයි ආරම්භ කරන්න ඕන. අපිට එහෙම සල්ලි නැහැ මේක කරන්න. එහෙම නෑ. ඔයා දෙයක් හිතනවා නම් ඒ දේ ඔයගොල්ලෝ කරන්න පුළුවන්. ඒක බැරි වෙන්නේ නෑ. මම ඒකට උදාහරණයක් මගෙන්ම කියන්නම්. මගේ යාළුවෝ A levels ඉවර කරගත්ත ගමන් ඒගොල්ලෝ ගියා සීමා කරන්න ස්ටේට් යුනිවර්සිටි සේවට ගියා. හැබැයි මට දෙමෝපියගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඉල කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ආසාවක් තිබුණේ ඒක කරා. මම රස්සාවල් කරා එක රස්සාවල් කරා. අන්තිමට මම අවුරුදු 40 පව් වෙලා තමයි මගේ ඉංග්‍රීසි ටික කරේ, ක්‍රොස් වැලියුස් කරේ, CI කරා. දැන් මම චාර්ටර්ඩ් මාකටර් කෙනෙක් UP certified. හැබැයි මම මේක කරේ අවුරුදු 40කට පස්සේ. අමාරු කමිට්මන්ට්ස් එක්ක සෑහෙන අමාරුයි. හැබැයි මම ඒක කරා. ඒකට කරන්න එකම දේ තිබුණේ මට තිබුණ දැල්පක්. එන්නේ දැක්ක තමයි අවශ්‍ය වෙන්නේ. ඕගොල්ලෝගේ දෙමාපියන්ට සල්ලි නැත්te ඒව අදාළ නැහැ. ඒකම තව දෙයක් කිව්වොත් මගේ යාළුවෝ ඒ කාලේ සමහර මයිග්‍රේට් කරා. මටත් ආසාව තිබුණා මයිග්‍රේට් කරන්න. හැබැයි මම ඊට වඩා ලොකු ගෝල් එකක් හදාගත්තා. මම එහෙ ගිහිල්ලා ඔය ඔඩ් ජොබ්ස් කරන ක්ලීනින් කරන එහෙම වැඩ කරන එක නෙවෙයි. මම කවදාවත් මගේ ව්‍යාපාරයක් දාලා සුද්ධෝම මගේ අතට වැඩ ගන්නවා කියන්නේ. මම මේක ගියා වුත්තේ ව්‍යාපාරයක් දැම්මා. මම කරලේ සාමාන්‍යයෙන් ගාන පස්සේ කියන කෙනෙක් මම මේක ඕගොල්ලෝ දැනගන්න හිත කියන්නේ මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඉන්න මිනිස්සු මගේ අතට වැඩ ගන්න. මම කරනවා. වෙන අය ඒ කාලේ මගේ යාළුවෝ සල්ලි වේදන් කරලා රටට ගිහිල්ලා ඒ වැඩ ටික කරගත්තා. දැන් අද ඉන්න ස්ටේජ් එකේ මගේ ඩ්‍රීම් එකේ කරලා ලොකෙනෙක් මගේ ඉන්නේ. ඒක තමයි වෙන්න ඕන. අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ දෙවියෝ. එකම දේ තියෙනවා වගේ මයින්ඩ් සෙට් එක. ඒ මයින්ඩ් සෙට් එක හරියට හදාගත්තොත් මම මේ කියන ටිප්ස් ටික ඔයගොල්ලෝ හරියට ඇප්ලයි කරොත් ඔය ජීවිතේ දැනගන්න පුළුවන්.